ආයුබෝවන් yourproperty.lk වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. බිම්සවිය කියන්නේ මොකක්ද? ඒකෙන් ඔප්පුවක් ගන්නෙ කොහොමද? කීයක් යනවද? පරණ පත්තිරු අවුරුදු 30ක් පස්සට හොය හොය රස්තියාදු වෙන්නයි ඉඩම්වල මායිම් ගැන ආරවුල් ඇති කරගන්නයි දැන් අවශ්‍ය නැහැ. බිම්සවිය කියන්නේ අපේ රටේ ඉඩම් ලියාපදිංචි කිරීමේ ක්‍රමයේ සිදුවුණු ලොකුම පෙරලියයි. මොකක්ද මේ බිම්සවිය කියන්නේ? සාම්ප්‍රදායික ඔප්පු ලියාපදිංචි කිරීම වෙනුවට ඉඩමක නිරවුල් අයිතිය රජයේ පූර්ණ සහතිකය සහිතව ලබා දෙන ක්‍රමය තමා වර්ෂ 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ එන බිම්සවිය කියන්නේ. මෙහිදී ඉඩමට නිශ්චිත අංකයක්, මිනින්දෝරු සැලැස්මක් සහ රජයේ ඇපියක් සහිත ඔප්පුවක් හිමිවේ. බිම්සවිය ඔප්පුවක තියෙන වාසි මොනවාද? පළමුව, බැංකු ණය ගැනීමට පහසුයි. රජයෙන් පූර්ණ සහතිකය දෙන නිසා බැංකුවලින් ඉක්මනින් ණය ලබා ගත හැක. දෙවනුව, පරණ ඔප්පු අවශ්‍ය නැහැ. අවුරුදු 30ක ඉතිහාසය පරීක්ෂා කර රජයෙන්ම අයිතිය තහවුරු කරන නිසා නැවත පත්තිරු සෙවීම අවශ්‍ය නොවේ. තෙවනුව, බෙදුම් නඩු වැටෙන්නේ නැහැ. බිම්සවිය යටතේ ලියාපදිංචි ඉඩම්වලට පාටිෂන් නඩු පැවරිය නොහැක. හතරවනුව, හොර ඔප්පු හෝ බලහත්කාර අත්පත් කර ගැනීම නැහැ. වෙනත් අයෙකුට වසර 10ක් බලහත්කාරයෙන් භුක්ති විඳ අයිතිය ඉල්ලීමට මෙම ඉඩම්වලට නීතියෙන් ඉඩක් නැත. බිම්සවිය ඔප්පුවක් ගන්නෙ කොහොමද? ඔබට හිතෙන වෙලාවට ගොස් මේ ඔප්පුවක් සාදාගත නොහැක. මේ රජීය මගින්, ගැසට් මගින් ප්‍රකාශිත ප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රමානුකූලව සිදු කරනු ලබයි. මෙහිදී රජයෙන් ඔබේ ගමට පැමිණ දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කරයි. ඉන්පසු මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉඩම් හිමියන්ගේද සහභාගීත්වයෙන් ඉඩම් මැනුම් කටයුතු සිදු කරයි. ඔබේ පරණ ඔප්පු පරීක්ෂා කිරීමෙන් පසු රජයේ පූර්ණ සහතිකය සහිතව නව ඔප්පුවක් ඔබට නිකුත් කෙරේ. මේ මූලික ලියාපදිංචි කිරීමේ කටයුතු රජයේ වියදමින් සිදු කරයි. ඉඩමක් විකිණීමේදී හෝ මිලදී ගැනීමේදී කීයක් යනවද? වරක් බිම්සවිය ඔප්පුවක් ලැබුණු පසු ඒ ඉඩම විකිණීමේදී ඊ දවස් 7ක් ඇතුළත රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය. පරිපාලන ගාස්තු ලෙස බිම්සවිය ඔප්පුවක් අලුත් ගැනුම්කරුවාගේ නමට මාරු කර නව ඔප්පුවක් නිකුත් කරන්න සාමාන්‍ය ගාස්තුව රුපියල් 1000කි. කඩිනම් හෝ එක්දින සේවාව යටතේ නම් මුළු ගාස්තුව රුපියල් 3100කි. නමුත් මතක තබා ගන්න. පරිපාලන ගාස්තු අඩු වුණත් සාමාන්‍ය ඉඩමක් විකුණන සේවාම ඉඩමේ වටිනාකම මත මුද්දර ගාස්තු එනම් පළමු ලක්ෂයට 3% සහ ඉතිරියට 4% බැගින් රජයට ගෙවිය යුතුය. ලියාකවිවලිය අඩුපාඩු තිබුණොත් ඔබේ ඔප්පුවලිය ඉතිහාසීය 100% නිවැරදි නම් ඔබට ෆස්ට් ක්ලාස් ටයිටල් එකක හෙවත් පළමු පන්තියේ ඔප්පුවක් ලැබේ. ලියාකවිවලිය යම් අඩුපාඩුවක් ඇතනම් භුක්තිය තහවුරු කර දෙවන පන්තියේ ඔප්පුවක් ලබා දී. නමුත් කරදර විය යුතු නෑ. වසර 10ක් කිසිදු නඩුවක් හෝ ආරවුලක් නොමිව භුක්ති විඳොත් ඊ ඉබමී පළමු පන්තියේ ඔප්පුවක් බවට පත් කරගත හැක. වැඩි විස්තර දැනගන්න අවශ්‍යද? අදම රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ 1930 ක්ෂණික දුරකථන අංකයට කතා කරන්න. නැතිනම් ප්‍රදේශීය ඉඩම් හිමිකම් නිරවුල් කාර්යාලයට පිවිසෙන්න. ඔබේ දීපලස ඉක්මනින් විකිණීමට හා මිලදී ගැනීමට දැන්ව පිවිසෙන්න. yourproperty.lk